හෙලෝ ගයිස්. රතු සීනිවල ඇති ප්‍රධාන වාසි මොනවද? අද මම කතා කරන්නේ රතු සීනිවල ඇති ප්‍රධාන වාසි සහ ඒවායේ ගුණ ගැන. ಖನಿಜ ලවණ වැඩිපුර අඩංගු වීම. පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේදී ඉවත්වන යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් වැනි ಖනිජ ලවණ ස්වල්ප ප්‍රමාණයක් රතු සීනිවල රඳවා තබා ගන්නවා. කෙසේ වෙතත් මෙම පෝෂක පදාර්ථ ලැබීමට සීනි වැඩිපුර ආහාරයට ගැනීම නුසුදුසු බව මතක තබා ගන්න. ඒ වගේම තමයි ශක්තිය ලබා දීම. වෙනත් ඕනෑම සීනි වර්ගයක් මෙන්ම රතු සීනිද ශරීරයට ක්ෂණික ශක්තිය සපයන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක්. රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. රතු සීනිවල ප්‍රතිඔක්සිකාරක සල්පයක් අඩංගු විය හැකි අතර එය සෛල හානිවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. වැදගත් කරුණු. ඕනෑම සීනි වර්ගයක් අධික ලෙස පරිභෝජනය කිරීම සෞඛ්‍යයට අහිතකරයි. රතු සීනි සුදු සීනි වලට වඩා ස්වාභාවික වුවද එය තවමත් සීනි වන අතර අධික ලෙස භාවිතය නුසුදුසුයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සියලුම සීනි වර්ග මධ්‍යස්ථව භාවිත කිරීම සමබර ආහාර වේලාවක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කළේ රතු සීනි වල ගුණ ගැන කෙටි විස්තර කිහිපයක්. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් සුබ දවසක්.